අද අපි යන්නේ යටියන්තොට ප්‍රදේශයේ තියෙන ඇල්ලක් බලන්න. මේක නමින් ගත්තොත් ඕලුවැල්ල. මීටර් 200ක් උසයි. ඉතින් මේකේ ගමන් මාර්ගය වෙන්නේ වී ඔය තමයි මේ ගමන් මාර්ගය. වී ඔය පටන් ගන්න මූලාරම්භය තමයි මේ ඕලුවැල්ල කියන්නේ. ඉතින් මේ වී ඔය වැටෙන්නේ කැලණිගඟට යටියන්තොටින්. හරි සුන්දර පරිසරයක්. ඉතින් ආරාධනා කරනවා ඔබටත් නැරඹිය හැකිනම් ගිහිල්ලා නරඹන්න. හරි සුන්දරයි. ගියාම අපට තේරෙනවා මේක වීඩියෝ බලලා මේක කියලා ඔබට පැහැදිලි කරන්න බෑ. මේක ගිහිල්ලා අත්විඳින්න ඕනේ. ඇත්තම අලංකාරයි. මීට වඩා උඩින් තියෙන ප්‍රදේශය තමයි අපිට ගත්තොත් උඩක් තියෙනවා මේකේ බලන්න ඕන සුසු ප්‍රදේශයක්. මේකට එන්න තියෙන්නේ යටියන්තර පහු කරලා යනකොට කිලෝමීටර් 5ක් විතර ගියාට පස්සේ තව හැරෙන්න පාරක් තියෙනවා. මේ පාරෙන් හැරලා තමයි මට ඒ ප්‍රදේශය මතක නැහැ. ඉතින් ගියාම ඒ පාරෙන් ගියාම මේකේ උඩ කොටස නරඹන්න පුළුවන් පැහැදිලිව. ඒ හරියට අපි කිව්වොත් උඩුගෙල්ම කියන ප්‍රදේශය තමයි. උඩුගෙල්ම ස්ටේට් එක හරහා තමයි මේ පාර තියෙන්නේ. ඒකේ කෙරෝල්ටම ගියාම මෙහි ඕලුවැල්ලේ උඩ කොටස බලා ගන්න පුළුවන්. හරි සුන්දර පරිසරයක් සහිත ප්‍රදේශයක්. ඔබත් ගිහිල්ලා නරඹන්න. මේක මහා ලොකු දීර්ඝ ගමනක් නෙමෙයි. යටියන්තොටින් වෙලාවක් ගත්තොත් අපිට විනාඩි 45ක් විතර යනවා මෙතනට යන්න. බස් එක තියෙනවා. නිතරම බස් යනවා. ගිහිල්ලා බලලා එන්න පුළුවන් ප්‍රදේශයක තමයි මේක තියෙන්නේ. දවසින් ගිහිල්ලා එන්න පුළුවන්. ඉතින් මේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ඉස්සරහට අලුතින් වීඩියෝස් දානවා. එතකොට ඔයාලට ඒව බලන්නත් පුළුවන්. බොහොම ස්තුතියි.